අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඇවිදින්න තිනවා මම ඔයාලව හම්බ වෙන්න. හැමදාමත් වගේ මම ඔයාලට අද අරගෙන ඇවිදින්න තියෙන්නේ තවත් fully funded scholarship එකක් ගැන වීඩියෝ එකක්. මේ scholarship එකේ නම තමයි GIST University South Korea Scholarship 2025. වීඩියෝ එකට ගිහිල්ලා බලමු අපි මේ scholarship එකෙන් මොනවද හම්බෙන benefits ඒ වගේම මේකට apply කරන්නේ කොහොමද කියලා. සවුත් කොරියාවල ගුවාන්ජු ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි එයාලගේ 2025 ෆෝල් සෙමිස්ටර් එකේ ඉන්ටේක් එකට මේ දවස්වල ඇප්ලිකේෂන් ඕපන් කරලා තියෙනවා. ඔයාලට මේ නෝටිස් එකේ පේනවා ඇප්ලිකේෂන් පීරියඩ් එක 2025 3 මාසේ 14 ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම ඇප්ලිකේෂන් පීරියඩ් එකේ ඩෙඩ්ලයින් එක විදිහට 2025 4 වෙනි මාසේ 14 සඳහන් කරලා තියෙනවා. මේ ඇප්ලිකේෂන් එක ඔයාට ඔන්ලයින් සබ්මිට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මාස්ටර් ඩිග්‍රී එකක්, PhD ඩිග්‍රී එකක්, ඒ වගේම මාස්ටර් PhD කම්බයින් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. මේ යුනිවර්සිටි එක ගැන මම ඔයාලට පොඩි විස්තරයක් කරන්නම්. GIST යුනිවර්සිටි එක සවුත් කොරියාවල ගුවාන්ජුල පිහිටලා තියෙන පොපියුලර් යුනිවර්සිටි එකක්. ඒ වගේම මේ යුනිවර්සිටි එක ඇප්ලිකේෂන් ෆී එකක් ඔයාලගෙන් charge කරන්නේ නැහැ. මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන ඔයාට මාස්ටර් ඩිග්‍රී එකකට, ඒ වගේම PhD ඩිග්‍රී එකකට, මාස්ටර් ප්ලස් PhD ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඕනම රටකින් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේ ස්කෝලර්ෂිප් එකේ බෙනිෆිට්ස් විදිහට ටියුෂන් ෆී, මීල්ස් ඇකොමඩේෂන්, monthly stipend වගේ ගොඩාක් සහන සපයලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම වීඩියෝ එකේ ඉස්සරහට මේ දේවල් ගැන පැහැදිලි කරලා දෙන්නම්. මේ ස්කෝලර්ෂිප් එක යටතේ ඔයාලට මාස්ටර් ඔෆ් සයන්ස් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකේ ඩියුරේෂන් එක 2 years. ඒ වගේම ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකේ ඩියුරේෂන් එක 4 years. ඒ වගේම මාස්ටර් PhD ඉන්ටිග්‍රේටඩ් ප්‍රෝග්‍රෑම් එකකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. මේ ස්කෝලර්ෂිප් එකේ ෆයිනෑන්ෂල් බෙනිෆිට්ස් විදිහට ෆුල් ටියුෂන් ෆී එක මේගොල්ලෝ දරනවා. ඔයාලට ඒ වගේම monthly stipend එකක් හම්බ වෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට. රිසර්ච් stipend එකක් වෙනම ගෙවනවා. මේක ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නම් රිසර්ච් ඇක්ටිවිටීස් වලට, රිසර්ච් ප්‍රොජෙක්ට්ස් වලට පාටිසිපේට් වෙනවා නම්, ඒ වගේම හවුසින් ඇකොමඩේෂන් ෆී එකක් දෙනවා ඕල් ස්ටුඩන්ට්ස්ලාට. ඒ වගේම 60% හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට දෙනවා. ඇනුවල් මෙඩිකල් චෙකප් එකක්, ඒ වගේම one way flight allowance එකක් වෙනම මේගොල්ලෝ ලබා දෙනවා. මේ ස්කෝලර්ෂිප් එකට ඉංග්ලිෂ් ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක අනිවාර්යෙන් තියෙනවා. මේකෙදි TOEFL IELTS වගේ ස්කෝර් එකක් ඔයාලට තියෙනවා නම් ඔයා ඒ වගේ එක්සෑම් එකක් කරලා ඒකෙන් ස්කෝර් එකක් තියෙනවා නම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කලබල වෙන්න එපා. ඔයාට මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා ඔයා ඇක්සෙප්ට් වුණාට පස්සේ මාස 6ක් ඇතුළත ඔයාට IELTS කරලා ඒකේ ස්කෝර් එක සබ්මිට් කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම බැචලර් ඩිග්‍රී එක ඕස්ට්‍රේලියා, කැනඩා, අයර්ලන්ඩ්, නිව්සීලන්ඩ්, UK, USA වගේ රටක කරලා තියෙනවා නම්, ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක කරලා තියෙනවා නම් මෙතෙන්දි කෙලින්ම ඔයාට ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකක් විදිහට මේ සර්ටිෆිකේට්ස් ස්කෝර්ස් සබ්මිට් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ඉංග්‍රීසි ප්‍රොෆිෂියන්සි ලෙටර් එකක් සබ්මිට් කරන්න මේ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක වෙනුවට. හොඳට මතක තියාගන්න මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක අනිවාර්යයි. එහෙම නැත්නම් ඔයා කොරියන් ලැන්ග්වේජ් එකක් ෆලෝ කරලා ඒකෙන් ස්කෝර්ස් සර්ටිෆිකේට්ස් මොනවා හරි තියෙනවා නම් ඔයාට ඒක සබ්මිට් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයාට වීසා ගද්දි මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩකඩ තියෙනවා. මේක එලිජිබිලිටි ක්‍රයිටීරියාස් ගැන මම ඔයාලට පොඩි විස්තරයක් කරන්නම්. මම කලින් කිව්වා වගේ සියලුම රටවල් වලින් මේකට ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන ඔයාට බැචලර් ඩිග්‍රී එකක් තිබීම අත්‍යවශ්‍යයි. අනිත් ස්කෝලර්ෂිප්ස් වල වගේම ඔයාලා සබ්මිට් කරන්න ඕනේ ඩොකියුමන්ට් සෙට් එකක් මේකෙත් තියෙනවා. ඔයාලගේ ඔෆිෂියල් ඩිග්‍රී ට්‍රාන්ස්ක්‍රිප්ට් එක සහ ඩිග්‍රී සර්ටිෆිකේට් එක මේකට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඇක්සෙප්ට් කරපු කොපි එකක් කරේවා මේකට සබ්මිට් කරන්න අවශ්‍යයි. රෙකමන්ඩේෂන් ලෙටර්ස් දෙකක් ඔයා සබ්මිට් කරන්න ඕනේ. රෙකමන්ඩේෂන් ලෙටර් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන දැන් ඔයාලට අයිඩියා එකක් ඇති. ඔයාලට ලෙටර්ස් දෙක රෙකමන්ඩර්ස්ලාගෙන් අරගෙන මේකට සබ්මිට් කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉංග්‍රීසි ලැන්ග්වේජ් ටෙස්ට් රිපෝට් එක ඔයා සබ්මිට් කරන්න ඕනේ. පාස්පෝර්ට් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මම දැන් ඔයාලට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්නේ කොහොමද කියලා විස්තරයක් කරන්නම්. ඔයා අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් ඔක්කොම කලින් ප්‍රිපෙයාර් කරගෙන තියාගෙන ඉඳලා ඔන්ලයින් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න ඔයාලට පුළුවන්. ඊළඟට the international admission coordinator වහව contact කරගන්නවා ඔයාගේ ඇප්ලිකේෂන් එක සහ ඩොකියුමන්ට් ඔක්කොම නිවැරදි නම් කන්ෆර්ම් කරගන්න.
ඊට පස්සේ ඔයාලට වෙනම notification එකක් එනවා. ඔයා accept වුණා නම් මේ scholarship එකට ඉදිරි වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා. හොඳයි අපි දැන් මුලින්ම online application එකට මේ link එක click කරලා යමු. application එකට මුලින්ම යද්දී මේ වගේ notice එකක් display වෙනවා. මේකත් හොඳට කියවන්න. මේ application period එක deadline එක ගැන මම අර කලින් කිව්ව විස්තර ටික මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන highlight කරලා තියෙනවා. මේ scholarship එකෙන් ඉල්ලන සියලුම documents අනිවාර්යෙන් submit කරන්න ඕනේ recommendation letters ඇතුළුව. ඒ වගේම තනි applicant කෙනෙක්ට ඒ කියන්නේ ඔයා apply කරනවා නම් ඔයාට apply කරන්න පුළුවන් එක application එකයි. ඔයා application දෙක තුන mail address වෙනස් කරලා submit කරන්න ගියොත් ඔයාගේ එක application එකක්වත් select වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා සම්පූර්ණයෙන්ම මේ scholarship එකෙන් disqualify වෙලා ඔයාව remove කරලා දාන්න ඉඩ තියෙනවා. ඊළඟට මේ වගේ interface එකක් ඔයාලට පේනවා. මේකේ උඩින්ම තියෙනවා email address එකක් සහ password එකක් දීලා application එකට ඔයා sign in වෙන්න ඕනේ. ඔයා කලින් මේ වගේ account එකක් හදලා තිබ්බනම් මේ scholarship එකේ ඒ කියන්නේ මීට කලින් අවුරුද්දකට ඔයා මේ ස්කෝලර්ෂිප් එකට ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කළා නම් ඔයා සබ්මිට් කරපු මේල් ඇඩ්‍රස් එක තියෙනවා නම් ඔයාට නැවතත් ඒ මේල් ඇඩ්‍රස් එක පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. අලුත් මේල් ඇඩ්‍රස් එකක් දාලා ඔයා නැවත රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට මේ ඊමේල් කියන තැනට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් සහ ක්‍රියේට් කරපු පාස්වර්ඩ් එක දීලා ඔයාට මෙතන සයින් වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මෙතන ඇප්ලිකේෂන් එකට ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඔයාට මෙතනින් ගිහිල්ලා ඒ ගයිඩ්ලයින් එකත් කියවලා ඊට පස්සේ ID එකක් අරගෙන මේ වෙදිල්ලා මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්නත් පුළුවන්කම තියෙනවා. මෙතන ඔයාලගේ සෙමෙස්ටර් එක ගැන විස්තර ටිකක් දීලා තියෙනවා. මෙතන පළවෙනියටම තියෙනවා ස්ප්‍රින්ග් සෙමෙස්ටර්, ඊළඟට ෆෝල් සෙමෙස්ටර් කියන එකට. ඔයාලා එලිජිබල් වෙන්නේ මේ ඇප්ලිකේෂන් එක හරහා මේ ෆෝල් සෙමෙස්ටර් කියන එකට. ඒක ආරම්භ වෙන්නේ සැප්තැම්බර් මාසේ. 2025 සැප්තැම්බර් මාසේ. මුලින් කිව්වා වගේ ඇප්ලිකේෂන් පීරියඩ් එක මාර්තු 14 සහ අප්‍රේල් 14 කාල පරාසය තුල තියෙන්නේ. ඔයාගේ ඇප්ලිකේෂන් එක රිවිව් කරලා ඒක ඇක්සෙප්ට් කරගන්න මාසයකමාරක් අතර කාලයක් ගත වෙනවා. ඔයාගේ ඇප්ලිකේෂන් එක ඇක්සෙප්ට් වෙලා නම් ඔයාලගේ ඇඩ්මිෂන් රිසල්ට්ස් දැනුම් දෙනවා ජූනි 5 වගේ වෙනකොට. ඒ ආසන්න දිනයක මේක හරියටම අපිට කියන්න බෑ මේ දවසම දෙයි කියලා. ඒ ආසන්න දවසක ඔයාලා දැනුම් දෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට ජූලි 4 සහ ඒ ආසන්න කාල පරාසයක ඔයාට රෙජිස්ට්‍රේෂන් වෙන ඩෙඩ්ලයින් එක ඒගොල්ලෝ දීලා තියෙනවා. ඇප්ලිකේෂන් එක ඔයා සබ්මිට් කරලා ඊට පස්සේ ඒක ඇක්සෙප්ට් වෙලා ඊළඟ පියවරවල වලට ඔයාව සිලෙක්ට් වුණා. ස්කෝලර්ෂිප් එක ගැනත් මේගොල්ලෝ විස්තරයක් දීලා තිනවා. ඔයාට ස්කෝලර්ෂිප් එකෙන් ටියුෂන් ෆී එකක් දෙනවා. මැට්‍රිකියුලේෂන් ෆී එකක් ඔයාලට වෙනම දෙනවා කියලා තියෙනවා. ඒකෙදි ඔයාට ඇඩ්මිෂන් ගාස්තුවක් වගේ එකක් තමයි මෙතන කියන්නේ. මේ ඇඩ්මිෂන් ගාස්තුවත් මෙතෙන්දී ඔයාලට head of the department ගේ වෙනම letter එකක් අරගෙන නැවත ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. monthly stipend එකක් ඔයාලට දෙනවා තියෙනවා. masters degree වලට සහ PhD degrees වලට student allowance එකක්, meal allowance එකක්, international students වලට වෙනම allowance එකක් දෙනවා. ඊළඟට research assistantship කියලා එහෙම ඔයාලට benefits ගොඩාක් මේ scholarship එකෙන් දෙනවා. මේ scholarship එක සඳහා ඔයා පළවෙනි පාර්ට් නම් මේ රටට යන්නේ ඔයාට one way ෆ්ලයිට් allowance එකක් හම්බ වෙනවා. ඒ වගේම 60% දක්වා health insurance එකකුත් හම්බ වෙනවා. කලින් කිව්වා වගේ required documents ටික මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයාලගේ passport එක, language requirements, ඉතින් ගියාට පස්සේ recommendation letters, degree certificates, ඒකට ඔයාලා submit කරන online application එක, ඒ වගේ ටික ඔයා මේ දේවල් ටික අනිවාර්යෙන් submit කරන්න ඕනේ. එහෙම නැත්නම් මාස 6ක් ඇතුළත ඔයාලට English language requirement එක submit කරන්න බැරි වුණොත් ඔයා මේ ඇප්ලිකේෂන් එක සිලෙක්ට් වෙලා ඒ රටටත් ගිහිල්ලා ඔයා ඉගෙනුම් කටයුතු පටන් ගත්තත් ඔයාව හපෝ රෙජිස්ටර් එකෙන් ඔයාගේ නම රිමූව් කරලා හපෝ එවනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාව නැවත එවනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ විදිහට මේ තොරතුරු ටික ඔයාලට සබ්මිට් කරගත්තට පස්සේ ඔයාලගේ ඊමේල් එක සහ පාස්වර්ඩ් එක මේ විදිහට ටයිප් කරගෙන ඉතින් apply sign up කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඊළඟට මේ වගේ වෙනම window එකක් ඔයාලට open වෙනවා. මෙතෙන්ද ඔයාගේ basic details ටිකක් මේගොල්ලෝ අහනවා. name එක, given name එක, middle name එක, date of birth, gender, ඒ වගේ ඔයා දැන් කරන්න බලාපොරොත්තු වෙන degree එක මොකක්ද? master degree එකක්ද? master of science degree එකක්ද? PhD එකක්ද? එහෙම නැත්නම් integrated program එකක්ද කියලා මෙතන ඔයා සඳහන් කරන්න ඕනේ. ඔයාගේ department එකත් ඔයාට මෙතනින් select කරන්න පුළුවන්. මේ scholarship එකේ මේ page එකේ link එක ඔයාලට description එකේ දාලා තියන්නම් video එකට යටින්. ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා මේ page එකේ තියෙන ඔක්කොම ටික හොඳට කියවලා බලන්න. මේ website එකේ තියෙන ඔක්කොම notice ටික ඔක්කොම කියවලා බලන්න. ඊළඟට guideline එකක් වෙනම කියවන්න application එක submit කරන්න කලින්
ඊළඟට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ඩිපාර්ට්මන්ට්ස් මොනවද, ඒවැය තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මොනවද කියලා අයිඩියා එකක් අරගෙන මෙතෙන්ට ඇවිදilla ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. මම වීඩියෝ එක මීට වඩා දිගට කරන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා එහෙම වුණොත්. මම ඔයාලට දැනට දල අවබෝධයක් තමයි දුන්නේ මේ ස්කෝලර්ෂිප් එක ගැන. ඔයාලට මේ ඇප්ලිකේෂන් එක අපි කලින් වීඩියෝස් වල ඇප්ලිකේෂන් ෆිල් කළා වගේම තමයි ෆිල් කරන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න ડોකියුමන්ට්ස් ටික හරියට ප්‍රිපෙයාර් කරගෙන ඉන්න ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න කලින්. ඊළඟට හොඳට කියවලා බලන්න ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න කලින් මේ ඇප්ලිකේෂන් ගයිඩ් එකක් තියෙනවා. එතකොට මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ මොනවද කියලා හොඳට කියවලා බලන්න. ඒකට ඔයා කලින්ම සිලෙක්ට් කරගෙන ඉන්න මාස්ටර් ඔෆ් සයන්ස් ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් PhD ප්‍රෝග්‍රෑම් එකක් හරි ඉන්ටිග්‍රේටඩ් ප්‍රෝග්‍රෑම් එකක් හරි කලින්ම සිලෙක්ට් කරගෙන ඉන්න. ඉඳලා ඊට පස්සේ ඔයා ඇප්ලයි කරන්න මෙතෙන්ට ඇවිදilla. එහෙනම් මේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන ඔයාට මම සුබ පතනවා මේ ස්කෝලර්ෂිප් එක ඔයාගේ වෙන්නයි කියලා. මොකද මම දන්නවා ශ්‍රී ලංකාව වගේ රටක මේ වගේ ස්කෝලර්ෂිප් එකක් හොයාගෙන ඒකට ඇප්ලයි කරන්න. විශේෂයෙන් fully funded ස්කෝලර්ෂිප් එකකට ඇප්ලයි කරන්නේ අපි විදේශගත වෙලා අධ්‍යාපනය ලබන්න, අධ්‍යාපනයේ වටිනාකම දන්න නිසා, අධ්‍යාපනය ලබන්න කැමති නිසා, ඒ වගේම විදේශගත අධ්‍යාපනය ලබන්න මූල්‍යමය වශයෙන් පහසුකමක් නැති නිසා තමයි මේ වගේ වීඩියෝස් හොයාගෙන ඉන්නේ. ඒ විදිහට ඉගෙන ගන්න ආසයි, ඉගෙන මේ වටිනාකම දන්න ඔයා වෙනුවෙන් තමයි මම මේ වගේ වීඩියෝස් දිගටම කරන්නේ. මම තවත් වීඩියෝස් ඉස්සරහට දානවා. මේ වීඩියෝ සීරීස් එක ඇත්තටම කරන්නේ views බලාගෙනවත් මූල්‍ය වශයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවත් නෙමෙයි. මගේ වටිනා කාලයත් මම කැප කරගෙන ඇත්තටම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ ඔයාලා වෙනුවෙන්, ඔයාලගේ අභිවෘද්ධිය වෙනුවෙන් මට යමක් දෙන්න, මගෙන් මම දන්න දේෙන් ඔයාලගේ අභිවෘද්ධියට යමක් දෙන්න අවශ්‍ය නිසා. ඒ නිසා පුළුවන් තරම් ඔයාගේ යාළුවන්ට මේ කාල සීමාව ඇතුළත මේක ෂෙයා කරලා එයාලව දැනුවත් කරන්න. එතකොට එයාලට පුළුවන් මේ අවස්ථාව එයාලගේ කරගන්න. එහෙනම් මම නැවත සුබ පතනවා ඔයාලට මේ ස්කෝලර්ෂිප් එක ඔයාගේ වෙන්නයි කියලා. එහෙනම් නැවතත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනකම් මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ දවසක් වේවා කියලා.